හයි වෙල්කම් ටු දිනු ඩේරිස්. ඉතින් අද ගෙනාවේ මගේ බර්ත්ඩේ බ්ලොග් එක. එන්නකෝ ඉතින් මාත් එක්ක. ඉතින් මං උදේ නැගිටලා කිරිපත්තේම හදලා ඉස්සරෝම ඉතින් බුදුරජාණන් වහන්සේට තෙල් මල් පහන් පූජා කරලා අපි දවස පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඉතින් මං කේක් කපන පාර්ට් එකට ගියේ. ඉතින් ඒකෙදි මම බේකලෝජි එකේ ෆෑන් කෙනෙක්. අපේ හස්බන්ඩ්ලා ඉතින් මට බේකලෝජි එකකින් කේක් දෙකක් ගෙනත් තිබුණා. ඉතින් ඒවත් අන්බොක්ස් කරගෙන කේක් කට් කරන් තමයි යන්නේ. අයි තියෙන එකක් අනිත් එක තමයි චීස් කේක් එක. මම ඉතින් ඇත්තටම බේකලෝජි එකේ කේක් කන්න හරි ආසයි. ඉතින් ඒක නිසා එකම ගෙනත් තිබුණා. ඊට පස්සේ ඉතින් මම ගෙදරට කෝල් එකක් ගත්තා. කේක් එක කට් කරන නිසා. ඉතින් යාළුවා ළඟ නැහැනේ. ළඟ නැති වුණත් ඉතින් ආසයිනේ ඉතින් යාළුවා ඉන්නකොට. ඉතින් යාළුවාට වීඩියෝ කෝල් එකක් කරගෙන යාළුවවත් සම්බන්ධ කරගෙන ඉතින් මම කේක් එක කට් කරා. ඊට පස්සේ ඉතින් යාළුවාට පොඩි ඇඩ් එකක් දාලා එයාලටත් කේක් කවලා නිකන් එයාලට පෙන්නනවා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ්ටත් කේක් කවලා ඊපස්සේ මාත් කේක් කවලා එයාලට ඉතින් ඔය ඔක්කොම හස්බන්ඩ් ගෙනාවු කේක් එක ඊට පස්සේ මං හදපු කිරිපත් එක අම්මට ඉතින් ඔක්කොම විස්තර ටික කියලා එයාලට පෙන්නලා ඉතින් ඒකත් එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ කන පාට් එක. ඉතින් අපි ඔය තියෙන ඔක්කොම අපි දෙන්න ඉතින් කෑවා. මම ඉතින් කරන්නේ ඉස්සරම අම්මට කොහොම විස්තර කර දෙනවා. ඒ ගෙනාවේ මොනවද තියෙන්නේ මොනවද මං හදුවේ මොනවද? මේක ඉතින් අපි ආසම් පාට් එකනේ. ඉතින් ඒකලා ඔය පෙන්නන්නේ ඉතින් යාලා ෆෝන් එකේ ඉන්නවා. ඊට පස්සේ නම් ඉතින් ඔය ස්පීඩ් කරලා තියෙන්නේ කන වීඩියෝ එක. ඒ ටිකත් ඉතින් මගේ මෙමරි එකට මට ඕන නිසා මම එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් මායික් දෙන්න කරේ කාපු එක තමයි. ඇත්තට මේව මාර රසයි. අපි දෙන කෑවා කාලේ ඉවර වෙලා ඉතින් ඊට පස්සේ ඉතින් මං ආසම් පාර්ට් එක තමයි තිබුණේ. ඒ තමයි ඉතින් තෑගි දෙන පාර්ට් එක. ඉතින් මට ඒකෙදි හස්බන්ඩ්ගෙන් ගෙදර අයගෙන් හැමෝගෙම හම්බුණා. මේ සැරේ ඔක්කොගෙම හම්බුනේ රෙදි. හැමෝම ගෙනත් දීලා තිබුණේ රෙදි. ඉතින් හරිම සතුටුයි. හරිම ලස්සනයි. අවුරුදු 29ක් දැන් ගෙවුණා. ඉතින් මේ හැම දෙයකටම හම්බෙච්ච හැමෝටමයි හැම දෙයකටමයි ස්තුතියි.